good afternoon ළමයි මේක හොඳට අහගන්න. අපි මේකෙදි භාවිතා කරනවා පළවෙනියටම am is are was were will shall. අපි වෙනකොට පන්තියේ මේ ටික ආවරණය කරලා ඉවරයි. එහෙමනම් අපි දැන් බලන්න ඕන මෙන්න මේවා දාලා කොහොමද වාක්‍ය ක්‍රියේට් කරන්න කියලා. Let's we start about the sentences. Okay, then am කියන එක දැම්මම I am a student. I am a student කියන්නේ මම ශිෂ්‍යයෙක්. එතකොට මම ශිෂ්‍යයෙක් නෙවෙයි කියලා කියන්නේ කොහොමද? I am not a student. එතකොට I am a student. I am not a student. එතකොට මම ශිෂ්‍යයෙක්ද කියලා අහන්නේ. එතකොට අපි am කියන එක ගන්නවා මුලට. Am I a student? ඒ වගේම මම ශිෂ්‍යයෙක් නෙවෙයිද? Am not I student. එතකොට අපිට මේක විදිහට කියන්න පුළුවන් බෙදලා. එතකොට I am a student, I am not a student, am I a student, am I not a student. එතකොට මෙන්න මේක මේ විදිහට බෙදලා ගන්න පුළුවන්. ඒත් එක්කම was අපි අතීතයේ කියනවා. I was playing cricket. මම ක්‍රිකට් ක්‍රීඩා කරමින් හිටියා. අපි මේකත් අධ්‍යයනය කරලා තියෙන්නේ ඒ was එකටම not දැම්මම I was not නැත්තම් I wasn't වෙනවා. I wasn't playing cricket at that time. මම ඒ කාලේ ක්‍රිකට් සෙල්ලම් කරමින් නෙවෙයි හිටියේ. ඒ වගේම අපි භාවිතා කරා plural නැත්තම් බහුවචන වලට were සහ were එකට not දැම්මම were not නැත්තම් weren't කියලා pronounce කරනවා කියලා. We were players since 1998. අපි ක්‍රීඩකයෝ වෙලා හිටියා 1998 සිට. We were not good cricket players. දැන් ඒ කියන්නේ අපි හිටියේ නැහැ good cricket players ලා හොඳ cricket players ලා විදියට අපි හිටියේ නැහැ. තව විදිහට කියන්න පුළුවන් අපිට ing form එක දාලා අපි මේකත් අධ්‍යයනය කරලා තියෙන්නේ we were playing cricket since 1998. අපි ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියා 1998 ඉඳන්. එතකොට ඒ කාලයේ යම්කිසි කාලයක යම්කිසි ක්‍රියාවක් වෙමින් පැවතුණා කියන එක තමයි ඒකෙදි අපි අධ්‍යයනය කළේ. ඒත් එක්කම තුන්වෙනි පැටර්න් එක විදිහට අපි shall will කියන එක අධ්‍යයනය කරලා තියෙන්නේ. එතකොට අපි හොඳට මතක තියාගන්න ඕන I will do this class. මම මේ පන්තිය කරන්නම්. I will study English well. මම හොඳට ඉංග්‍රීසි අධ්‍යයනය කරන්නම් නැත්තම් ඉංග්‍රීසි ඉගෙන ගන්නම්. ඒ කියන්නේ අනාගතයේදී තාම action එක සම්පූර්ණ වෙලා නැහැ. action එක සිදුවීමට නියමිතයි. අතීතයේදී අපි action is already done. එතකොට continuous වලදී ඔයාලට මතක ඇති action is ongoing. action එක වෙමින් පවතිනවා සහ action එක ඉදිරියේදී වේවි. it will, she will, he will. එතකොට අපි කතා කරා I shall, we shall. එතකොට මෙන්න මේ විදිහට අපි කතා කරලා තියෙන්නේ. මේකෙදි මතක තියාගන්න ඕන දේ තමයි we shall start the business. අපි ව්‍යාපාරයක් ආරම්භ කරන්නම්, ආරම්භ කරાવી. I will become the good teacher in future. මම හොඳ ටීචර් කෙනෙක් වේවි අනාගතයේදී. My sister will become a good nurse. මගේ සහෝදරිය හොඳ නර්ස් කෙනෙක් හෙදියක් වේවි. ඒ කියන්නේ අනාගතයේදී වේවි කියලා උපකල්පනය කරලා අපි කතා කරනවා will සහ shall දාලා. ඒ වගේත් අර ෆෝම් හතර අපි කතා කරා I will become a student. ඒ වගේම not දැම්මම I will not become a student. මම ස්ටුඩන්ට් කෙනෙක් වෙන එකක් නැහැ. එතකොට ඒ විදිහටමයි ඒ පැටර්න්ස් ටිකත් යන්නේ. හොඳටම අධ්‍යයනය කරන්න ඕන දේ තමයි මේ හැම එකේම අපි පැටර්න් හතරක් ස්ටඩි කරා. positive, negative, positive interrogative, negative interrogative කියලා. එතකොට මෙන්න මේ පැටර්න්ස් හතරට වාක්‍ය රටා හතර ඇඩ් කරන එක නැත්තම් එකතු කරන එක තමයි කරන්න ඕන පිළිවෙලට. එතකොට උදාහරණයක් ගත්තම I am a student, I am not a student, am I a student, am I not a student. මේක තමයි බේසික් පැටර්න් එක. මෙන්න මේක අවබෝධ කරගත්තා නම් මෙන්න මේ පැටර්න් එක පාවිච්චි කරලා අවශ්‍ය තරම් වාක්‍ය අපිට නිර්මාණය කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ වාක්‍ය ටික ඒ කියන්නේ අපි කතා කරපු ටික වගේම ඔයාලත් අලුතින් නිර්මාණය කරන්න ඕන අඩුම එකකින් පහ ගානේ. මෙන්න මේ විදිහට නිර්මාණය කරලා බලන්න. Thank you.